හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඔයාලට ඔන්න එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එක අවුරුද්දට කෑම සීරීස් එකේ 8 වෙනි වීඩියෝ එක. අද මම හදනවා රුලන් වලින් අමුතුම කෑමක්. මේකට කියන්නේ රුලන් බේක් කියලා. මේක සමහර අය දන්නව ඇති, සමහර අය දන්නේ නැතුව ඇති. මාරම රස ගුණ කෑමක්. ඒක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒකට මම පෙන්නපු කෝප්පෙන් රුලන් දෙකක් අරගෙන තියෙනවා. මේ ඇවිල්ලා මං ග්‍රෑම් 125ක තැටියට දාන්න තමයි කෝප දෙකක් ගත්තේ. ඒක මම ලෝ ෆ්ලේම් එකේ මේ විදියට චුට්ටක් බැද ගන්නවා. මේක විනාඩි 2ක් වගේ පොඩි කාලයක් චුට්ටක් රෝස්ට් කරගත්තම හරි. ඊට පස්සේ මම පෑන් එකක් අරගෙන හීට් කරලා ඒකට ගී දාගන්නවා ටේබල් ස්පූන් එකක් විතර. ඊට පස්සේ ඔයිල් චුට්ටක් දාගන්නවා. ගී නැත්තම් බටර් යූස් කරන්න පුළුවන්. ඔයිල් ටිකත් හීට් වුණාට පස්සේ ලුණු ටික හීනියට කපාගත්තු ඒ ටිකත් දාලා මම ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මම ප්ලම්ස් ටිකකුත් දාලා ඒකත් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ කජු ඊට පස්සේ බාදාම් ඒ ටිකක් දාලා හොඳට ෆ්‍රයි කරගන්නවා. මම මේක උඩින් දාන්න තමයි ෆ්‍රයි කරලා මුලින් අරගෙන තියාගන්නේ. මේක මුස්ලිම් ගෙවල් වල විශේෂ වුණු කෑමක්. මේක සමහර අය නම් හදනවා දන්නව ඇති. ඉතින් මාරම රසයි මේක. අනිවාර්යයෙන්ම මේ පාර සිංහල අවුරුද්දට මේක try කරලා බලන්න. ඊට පස්සේ මම මේ ටික golden brown color වුණාට පස්සේ ඒ ටික අරන් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ ඒ oil එකේම තම්බලා හීනියට කඩාගත්ත chicken ටික දාලා fry වෙන්න දෙනවා. ඒක පොඩ්ඩක් ෆ්‍රයි වුණාට පස්සේ ලුණු ටික දාලා ලුණු ගෙඩි 2ක් විතර දාලා තියෙනවා පොඩියට කපලා. ඒකත් හොඳට සෝටේ කරලා ඊට පස්සේ ජින්ජර් ගාලික් පොඩියට හීනියට කපාගත්ත එකෙන් ටීස්පූන් 2ක් විතර දාගන්නවා. ඒකත් හොඳට සෝටේ කරලා ඊට පස්සේ අවු මිරිස් දාගන්නවා. ඒකත් චුට්ටක් සෝටේ කරලා ඊට පස්සේ කරපිංචා දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරලා ග්‍රේට් කරගත්ත කැරට් ටික දාගන්නවා. මේකට ඔයාලට ඕනනම් ස්ප්‍රිං අනියන්ස් ඒ වගේ එළවලු දාන්න පුළුවන්. ඊට පස්සේ මම හීනියට කපාගත්ත කජු ටිකකුත් උඩින් දානවා. මේක ඔප්ෂනල් තමයි. කැමති නම් දාන්න. පස්සේ ලුණු චුට්ටක් දැම්මා. ඊට පස්සේ කහ තේ හැඳි කාලක් විතර දැම්මා. දාලා ඒකත් හොඳට මික්ස් කරලා ගම්මිරිස් කුඩු ටීස්පූන් 2ක් දාගන්නවා. සැරට කැමති කට්ටිය ටේබල් ස්පූන් 1/2ක් විතර දාගන්න. ඊට පස්සේ පොල් කිරි දාගන්නවා කෝප 2ක් විතර. ඒ අර මම රුලන් දැම්මේ අන්න ඒ කෝපෙන් 2ක් විතර දාලා ඊට පස්සේ මේ රුලන් ටික එකතු කරනවා. රුලන් ටික එකතු කරද්දී හරි පරිස්සමෙන් හැඳි ගාගෙනම ඉන්න ඕනේ, නැත්නම් ගුලි වෙන්න ගන්නවා. ඒක නිසා හැඳි ගාගෙනම ඉන්න ඕන මේ රුලන් ටික ඔක්කොම දාලා ඉවර වෙනකන්. ඊට පස්සේ මම අර තඹපු චිකන් දැම්මනේ. අන්නේ චිකන් එක තඹගත්ත වතුරෙන් කෝප් එකක් විතර දාගන්නවා. මේක දැම්මොත් අර චිකන් එකේ ස්ටොක් එක නෙමේ මාරම රසයි. එතකොට අර අමුතුවෙන් චිකන් ස්ටොක් එහෙම දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ පොල් කිරි, උකු පොල් කිරි කෝපයක් විතර දාගන්නවා. මේක ඇවිල්ලා සාපේක්ෂයි. අර එක කෙනාට අර දාන එළවලු ලුණු ඒවල ප්‍රමාණය අනුව මෙන්න මේ විදියට අර මම පෙන්නනවා වගේ කන්සිස්ටන්සි එකක් එනකන් පොල් කිරි දාන්න. ඒ කියන්නේ කප් 2ක් වගේ තමයි යන්නේ මේ ස්ටේජ් එකේදී. කොහොම හරි තියරයක් වගේත් නැතුව ගොඩක් ඝනත් නැතුව මෙන්න මේ වගේ පදමට තියෙන්න
දැම්මම හරි. ඔයාලට පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්කුත් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදියට අර ට්‍රේ එකට බටර් චුට්ටක් ගාලා බටර් හොඳට ගාන්න. ඊට පස්සේ මේ විදියට දා ගන්නවා ෆ්ලැට් කරලා. ඔයාලට මේක ලිපෙත් හදන්න පුළුවන් ගෑස් එකේ පෑන් එකට දාලා. මම ඒක ඔයාලට වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම් ඒ ක්‍රමෙත්. මේක බේක් කරන විදියට තමයි මම පෙන්නලා තියෙන්නේ. මේක ඇවිල්ලා ග්‍රෑම් 125 කේක් තැටිය. ඉතින් මේ තැටියට අර ගාන හරියටම හරි චුට්ටක්වත් ඉතුරුුනෙත් නැහැ. ඊට පස්සේ මේක මම බේක් කරගන්නවා සෙල්සියස් 180 විනාඩි 20ක් විතර. විනාඩි 20ක් විතර කියලා මං කිව්වට ඒක සාපේක්ෂයි එක එකනාගේ oven වලට අනුව. ඒක නිසා චුට්ටක් බලලා මෙන්න මේ විදියට ඔයාලට පේනවා රුලන් ටික කොහොමත් අපි උයලනේ බේක් කරන්න දැම්මේ. ඒක නිසා එහෙම අමු වෙන්නේ නැහැ කොහොමත්. විනාඩි 20කින් විතර අරගෙන මේ විදියට මම අර ෆ්‍රයි කරගත්ත ලුණු, ප්ලම්ස්, කජු ඒ ටික දාගන්නවා. මේ වෙලාවේ තමයි දාන්න ඕනේ. නැත්තම් මේ ටික අර ඕල්රෙඩි අපි ෆ්‍රයි කරලා තියෙන නිසා බේක් වෙදී තව කළු පාට වෙන්න ගන්නවා. ඒක නිසා විනාඩි 20ක් විතර තියලා ගත්තම මේක දාගන්න එක තමයි හොඳ. ඊට පස්සේ ඕක ආපහු මම බේක් කරගන්නවා විනාඩි 10ට. ඒ සෙල්සියස් ගානෙම විනාඩි 10කින් පස්සේ වහලා ටික වෙලාවක් තියනවා හැමම ඔෆ් වුණාට පස්සේ oven එක ටික වෙලාවක් තියලා තමයි ගන්නෙ. එතකොට තමයි අර ඇලිච්ච ස්වභාවය නැතුව හොඳට රුලන් ටික කපලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මේ විදියට මට ඕන ප්‍රමාණයට කපා ගන්නවා සයිස් එක. ඒක ඔයාලට ලොකු පීසස් ඕන නම් ලොකුවට, පොඩියට ඕන නම් පොඩියට කපා ගන්න පුළුවන්. මේක ඔයාලට අවුරුදු වෙලාවට අමුත්තෝ එනකොට එයාලට දෙන්න පුළුවන්. නැත්තම් ගෙදර පාටි මොන හරි තියෙනවා නම් ඒ වෙලාවට මේකත් එක ඩිෂ් එකක් විදියට සර්ව් කරන්න පුළුවන්. මේක ඇරබික් අය ප්‍රිෆර් කරලා කන කෑමක්. ඉතින් මාරම රහයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලලා feedback එක කියන්න. මේකෙන් එක පීස් එකක් කෑවත් බඩත් පිරෙනවා රසත් එක්ක. ඉතින් කන්න තව කාගෙන යන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හොඳ ඩිෂ් එකක් තමයි මේක. ඉතින් මේ වගේ රෙසිපීස් ගොඩාක් ඔයාලට ඉස්සරහට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ ගොඩාක් recipes මං දාලා තියෙනවා channel එකේ. ඔයාලට අවුරුද්දට useful වෙයි කියලා. ඉතින් මගේ රාමසාන් කියන playlist එකේ ඔයාලට shorties හදන videos ඔක්කොම තියෙනවා. patties, cutlet, rolls, samosa lazy විදියට crispiness එක ගොඩාක් වෙලා තියාගන්න පුළුවන් විදියට මං step by step freeze කරලා තියාගන්න පුළුවන් විදියේ ඉඳන් මාසෙකටම ඔයාලට තියාගන්න පුළුවන් විදිය tips එක දාලා තියෙනවා. මේ videos උත් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට අවුරුද්දට ඒක useful වෙයි කියලා මං හිතනවා. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේකේ මොනවා හරි ඔයාලට නොතේරුණු තැනක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකේ දාන්න. මම පුළුවන් තරම් රිප්ලයි කරනවා.